හායි good morning. අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරන් එන්නේ අද දවස කොහොමද මගේ ගත වෙන්නේ කියලා. ඔන්න අද සඳුදා දවසක්. ඒ වුණාට මෙන්න මේ දෙන්නටම නර්සරි නෑ. අක්කලත් නර්සරි නෑ, නංගිටත් නර්සරි නැහැ. මෙයාට නම් නිවාඩු, කිරුලිට නිවාඩු නැහැ. එයාට කැස්සයි වුණා. ඒක නිසා එයාද නර්සරි යවුවේ නෑ. තේනවනේ. නර්සරි යවුවා නම් හොඳයි කියලා හිතනවා මේ. නැටිල්ල, දැඟලිල්ල. පිනී ඇයි අද නර්සරි ගියේ නැත්තේ? ඈ? නෑ මොනවද නැත්තේ? ඉස්කෝලේ නිවාඩුද? ආ? ඔව්. ආ. කිරුලි ඇයි අද නර්සරි ගියේ නැත්තේ? නිවාඩු ඔයාට. ඔයාට උන්න නේ? නිවාඩුවට ගෙදර ඉන්න තියෙන්නේ. අද ඔයාට නිවාඩු නෑ. හැමෝම නර්සරි. ඇයි කිරුලි අද ඉස්කෝලේ ගියේ නැත්තේ? ගියාද? ඇයි කොහෙද ගියේ? ඔය ඉන්නේ ගෙදර. ඇයි ගියේ නැත්තේ ඔයා? ඇයි ඉස්සෙල්ලා ගියේ? කොහෙද? ඊයේ පෙරේද? ඊයේ නිවාඩුනේ. ඊයේ ඉරිදා, සෙනසුරාදා, සිකුරාදා ඒගොල්ලෝගේ ඉස්කෝලේ නිවාඩු දුන්නා ටීචර්ස්ලා නැහැ කියලා. දැන් අද ගියේ නැත්තේ බබා ඇයි? බබාට උන්න නිසා. මේ ඉන්නේ අපේ අයියාගේ බබා. ඔයගොල්ලෝ හැමෝම දන්නානේ නේද? මෙයා චූටි කාලේ මම පෙන්නලා දිනවනේ. මේ ඉන්නේ අපේ පණ්ඩිතාච්චි. අද නම් දවස ගොඩක් හොඳයි, සුන්දරයි, පායනවා. ඒක නිසා මෙතන චුට්ටක් වෙනස් කරා. ඔයාලට මතකනේ මේ මෙතන මේ ලොකු ගල තිබ්බේ මෙන්න මෙතන. මෙතනනේ තිබ්බේ. ඊට පස්සේ එතනට මේ පේනවනේ. පේනවද ඔයගොල්ලන්ට? ඊට පස්සේ මම මේ පෝච්චි එතනට තියලා මේ විදිහට ලස්සනට හැදුවා. දැන් මෙන්න මෙතන අන්නහම වාඩි වෙලා ඉන්නත් පුළුවන්. මේ ආවොත් අපිනු හරි කම්මැලි. පේනවද? කලු කලුට ඇහෙන්නේ නැද්ද? කිටි කෝ කිටි? කිටි යන. කිටි යන. යන. යාඩි දිවට රජකාරී දිනේ දෙන දෙයක් කෑව හේ ඇවිදවිදා ඉන්නවා. අපේ මාළු ටැංකියේ හිටපු මාළු ටික ඔක්කොම මැරුණා. රතරනේ මාළු ටැංකිය දීලා තිබුණේ. මේ ඒකට හේතුව තමයි අවුව වැඩි. බේසමකනේ මාළු ටික දාලා තිබුණේ. ඉතින් ඒ ටික ඔක්කොම මැරුණා. බලනකොට මාළු ටික ඔක්කොම උඩට ඇවිල්ලා. ඊට පස්සේ අත මම පොඩක් දාලා බලද්දි කොහොම හරි වතුරේක රස්නේ තුන් මැරිලා තිබුණා. ඉතින් පව් මොකක් කරන්නේද ඉතින්. ඊට පස්සේ එක්කෙනෙක් විතරයි බේර ගන්න පුළුවන් වුණේ. ඒක අක්කිලාගේ ටැංකියට දැම්මා. හරිද? ඉතින් ඔන්න මාළු ටැංකිය දැන් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන තේරෙනවනේ වෙනස් කරා චුට්ටක්. මෙන්න මේක අයින් කරගත්තා නම් හරි. මේක අයින් කරලා තව චුට්ට දවසක් යනවා මෙයාලගේ පාරට කොන්ක්‍රීට් දානවානේ. ඉතින් ඒක නිසා තමයි ඒකේ විදිහට තියලා තියෙන්නේ. එයාලගේ පාරේ අයියට නිවාඩු දෙන්න වෙලාවට තමයි කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. අතෙන්ට එනකන් දාලා මේ ටික දාන්න ඕනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් තියලා තිනවා. මේ පේනවද කැත වැඩක් කරනවා අපේ කිටි. ගේ ළඟම තමයි වැඩේ කරන්නේ. කරලා ඉල්ල වහලා ඉන්නවා පාඩුවේ මොකුත් දන්නේ නැහැ වගේ. පායනකොට නම් හරිම ආසයි යන්නේ. මම නම් ආසයි. මේ වහිනකොට කූඩැල්ලත් එකක් හරි අමාරුවේ. පායනකොට ෂෝ. මගේ පැල ටිකත් ඔන්න හැදිලා තියෙනවා දැන්. මම මෙතනක් පැල හැදුවා. මේ ඒකට ලස්සනයි. මේවා පැටවල වලට හිටවන ඒවානේ. ඉතින් ඒ ටික එතන හැදුවා. ෆාම් පැලයක් අතන හැදුවා. මේ දැන් ඉතින් හොඳයි. මේ ටිකත් පැල වේගෙන යන ලස්සනයි නේ. එතකොට මම ඔයගලන්ට කිව්වා නේද නිල් කටරොඩු හිටෙව්වනේ මම. ඔයාලා දැක්කනේ මේ. දැන් ඒවේ හොඳට මල් වෙනවා නේ. තේරෙනවද? හැමතැනම මල් පිපිලා මේකෙන් පූජා කරන්න විතරක් නෙමෙයි මේකෙන් පූජා කරනවට අමතරව තව දේවල් කරනවා. මේකෙන් මල් දෙක තුනක් අරගෙන ඉරලා උණු වතුරට දාලා සතියේ දෙපාරක් විතර බොනවා. ඒකත් හොඳයි. ලස්සනයි නේ වැටක් ගැහුවා මම උණ බට වලින්. වලට මතක ඇති 90යි විදූෂයි අපේ කිරුලි පසින්දු ඔය සෙට් එකම එක දෙලා තමයි මේ වැට ගැහුවේ. දැන් නම් ඒක දිරාගෙන යනවා. මේ දැන් ඉතින් ඒක උනට අයින් කරන්න ඉදියක් නැහැ. මේකට ආධාරකයක් විදිහට තියෙන්නේ ඒක නිසා.
මේ කාමරේ නම් දැන් පාරවල් ගිහිල්ලා තින්නේ. අනුහස අසනීප වෙලා හොස්පිටල් නිසා. ඒකේ කවුරුවක්වත් නැහැ. විදූෂත් ගිහිල්ලා ඉන්නේ පානදුරේ. එහෙ ඉස්කෝලේකට යනවා ටික දවසකට අයියට හොඳ වෙනකන්. අයියයි මල්ලිගේ බැඳීම කඩන්න හොඳ නැති නිසා සහ අයියා නැතුව මල්ලි ඉන්න කැමති නෑ මෙහෙ. ඉතින් ඒක නිසා එහෙ ඉස්කෝලේකට දැම්ම අපේ මල්ලිලා ගෙදර ඉඳන් තමයි ඉස්කෝලේ යන්නේ. ඒතකොට නංගි බලා ගන්නවා. අම්මා තමයි අනුහස් ළඟ ඉන්නේ නැවතිලා. තව මාසෙකමාරකින් අනුහස්ගේ ඒ බෙහෙත් කොස් ටික ඉවරුනහම එයා ගෙදරේ ඊට කලින් එයාගේ රිසල්ට් එයි. සාමාන්‍ය පෙළ කරානේ රිසල්ට් එයි. ඉතින් මම හැම වෙලේම කියනවා වගේ එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න හැමෝම පුළුවන් විදිහට. ඒක තමයි ඉතින් ඉල්ලන්න තියන්නේ එයා වෙනුවෙන්. එයාලා දෙන්න නැති නිසා මේ කාමරේ අපි අරින්නේ මේ ඔය ජනේලය අරලා දාන්න විතරයි. නැත්තම් ඇරෙන්නේ නැහැ පේනවනේ ඔක්කොම. එයාලගේ පොත් ඒව තමයි තියෙන්නේ පේනවනේ අපේ අනුහස් ලස්සනට හදලා මේ අර බෝතල් තියලා තියෙනවා ඉතින්. අන්න ඔහම තමයි මේ චැනල් ටික අරින්න තමයි කාමරේ අරින්නේ. එන්න හිතෙන්නේ නැහැ ඇත්තටම කාමරේට. මොකද ඒ දෙන්න ඉන්නවා නම් නිතර මං කෑක ගහ බලනවනේ මොනවද කරන්නේ කියලා. දැන් ඉතින් එහෙම හිතෙන්නේ නැහැ අරින්නවා. මේ අර කාමරේට එළිය වැටෙන්න ඕන නිසා මේ එක ජනේලයයි ඒත් අරලා දාන්නේ. අන්න ඔහම තමයි ඉතින්. එයාලගේ කාමරේ තියෙන්නේ ඇඳුනුත් නැහැ. ගොඩක් අර ඇඳුම් ටික විතරයි තියෙන්නේ. මේ ඒවත් මේ අයින් කරන්න තියෙන්නේ. යාලට බොඩි ඒවා අයින් කරන්න තියලා තියෙන ඇඳුම් ටික. මේ සෙත් අයින් කරන්න ඕනේ. දැන් යනකොට මේ ඔක්කොම ලාස්ති කරලා තියන්න ඕනේ මේ ටික. බබාගේ ඒ දේවල් ඔය ලොකු දෙයක් නැහැ ඉතින් යාලගේ කාමරේ. ඕව තමයි තියෙන්නේ. දුකයි ඉතින්. ඒ වුණාට ඉතින් දැන් ඉක්මනට එන්නේ ඒක නිසා මේ ගොඩක් වැඩ ටික කරගෙන යනවා ඉතින් බොහෝම අපහසුයෙන්. මේ මොකද කරන්නේ ඉතින් නේද? අසනීප කියන ඒව හැදෙනවා. හැදුනට ඉතින් මේ දරන්න අමාරුයි ජීවිතේට. ඔන්න මෙන්න යෝනියට පාදියන්න ඉන්න ළමයෙක්ට ඒ වගේ අසනීපයක් හැදුනා කියන්නේ ඉතින් ඇත්තටම දරා ගන්න අමාරුයි. හැමෝම එයාට ආදරෙයි. තියෙන හිතට සැනසීම ඒක තමයි. හොස්පිටල් එකේ ડોක්ටර්ස්ලා නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලාගේ ඉඳන්ම ආදරෙයි. මේ ගමට එයා ඇවිල්ලා අවුරුදු 2ක් වුණාට එයාව බලන්න මුළු ගමේම මිනිස්සු ඇවිල්ලා හිටපු දවස් 10ට. මොකද ඒ තරම් කරුණාවන්ත හදවතක් තියෙන කාටවත් කරදරයක් නැති හරියම හිංසක ළමෙක් තමයි අනුහස් කියන්නේ. ඉතින් ඉස්කෝලේ හැමෝම ආවා, ගමේ හැමෝම ආවා එයාව බලන්න. ඉස්කෝලේ කට්ටිය එකතු වෙලා බෝධි පූජා තිබ්බා. එතකොට ගමේ කට්ටිය එකතු වෙලා බෝධි පූජා තිබ්බා. එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ඉතින් ඒවල පිහිට තියෙනවා ඇත්තටම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉඳලා හැමෝම ප්‍රින්සිපල් සර්ගේ ඉඳන් හැමෝම විශේෂයෙන් මෙයාගේ පන්ති භාර ටීචර් මේ හැමෝම යාළුවෝ මේ හැමෝම එකතු වෙලා එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනි. පැත්තේ ජනෙල් ඇරලා දාන්නේ ගොඩක් වෙලාවට මේ කාමරේ ඉන්නවනම් විතරයි මේ ඇරලා තියලා තියන්නේ. කාමරේ ජනෙල් වහලා තියන්න හොඳත් නැහැනේ. ඒක නිසා ඇයි දන්නවද? මෙතනින් උඩ අපේ අර මේ ගම්බිඩි සේමනේ හදලා තියෙන ඉතින් සර්පය එහෙම එන්න දින අවස්ථාව වැඩි වුණේ. ඊයේ අම්මා නම් මේ ටික සුද්ධ කරලා තියෙනවා. සුද්ධ කරලා ඉතින් කියන්න බෑනේ මේ පේනවා. මගේ ලිප දැන් ඒක අතහැරලාම දාලා තියෙන්නේ. එකකින් වැඩි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඔන්න හැම තමයි අනේ ඉතින් දවස ගෙවෙන්නේ. පේනවාද ඉර මාම ඇවිල්ලා ඔය? ඔන්න තියෙනවා මගේ හී කිරුලිගේ උදේ කෑම එක. අකිලා බෙදලා දීලාම ගියා. යාලා ඉස්කෝලේට කෑම දානවා. ඉතින් උදේට හැමදාම අපේ ගෙදර කට්ටිය කන්නේ ඉස්කෝලේ කෑම. පේනවනේ. අද ඉස්කෝලේට ගෙනියන්නේ පරිප්පුයි, බෝංචි, කොළමැල්ලුනුයි, සමනුයි. කන්න. අසනීප නිසා යාව එළියට දාන්න බෑ. දූවිලි වල දඟලනවා ඒක හින්දා. මෙයාව එක තැනක තියා ගන්නවා නිසා ඔන්න ඔය විදිහට මම ගෙදර පැත්තකින් රෙද්දක් දාලා ඉල සෙල්ලම් බොරු කූඩේකට හලලා දුන්නා. කූඩේ නෙමෙයි සෝරි බෑග් එකම ඒකට හලලා දුන්නාට පස්සේ
ඔන්න පැයක් විතර යනකම් එයා එක තැනකට වෙලා ඉන්නවා. ඉතින් මේ පේනවනේ හොල්මනක් ඇදිනවා වගේ ගේ කවුරු හරි ආවොත් බය වෙලා දුවනවා. මෙන්න මේක දාලා වැඩ කරන්න එහෙම හොඳ නෑ. හොඳ නෑ කියන්නේ මේ රිලැක්ස් එකේ දාලා තියෙන්නේ බිත්තර සුදුමදී කෝපි විතරයි. හරිද? අන්නම මූණ පුරාම ඇප්ලයි කරලා විර වෙලා ටිෂු තියෙන්නේ ටිෂු අලවනවා. හරිද? අලවලා විර වෙලා ආපහු උඩින් ටිෂු එකට උඩින් ආයේ මේ ඒ හදාගත්ත ස්ක්‍රබ් එකෙන් පැක් එකෙන් ආයේ මූණට මේ ටිෂු එකට ආයෙත් ගන්න ඕනි. තේරෙනවද මං කියන එක? විතර සුදු මදේකුයි කෝපි අරගෙන එකට මික්ස් කරලා ඉර වෙලා සෝදලා පිරිසිදු කරගත්ත මූණට පැක් එක දාලා ඉර වෙලා ඔන්න ඔය විදිහට ටිෂු එකක් ආයෙ මූණෙන් අලවනවා. අලවලා ඉර වෙලා ටිෂු එක උඩුනුත් ආයේ මේක ඇප්ලයි කරනවා. පැක් එක ඇප්ලයි කරනවා. ඒක තමයි කරන්නේ. හරිද? ඊට පස්සේ විනාඩි 20ක් 25ක් තියලා ඉර වෙලා මේක ගැලවුවාම වෙස් මූණක් වගේ තමයි ඉතින්. හරිද? ඒ ගලවලා ඉර වෙලා අයින් කරාට පස්සේ බලමුකෝ කොහොමද කියලා. ඔයාලට තේරුණාද මම කියන එක? සතියට දෙපාරක් කරලා බලමුකෝ. මම ඉස්සෙල්ලා අදාගෙන නැද එහෙම බිත්තර වලින් එහෙම පැක් එකක් දැම්මට පස්සේ මේ බිත්තර වලින් නෙමෙයි මොනවා වලින් එහෙම පැක් එකක් දැම්මට පස්සේ කතා කරන්න හොඳ නැහැ. මේ දැන් අර මූණේ තියෙන තිබිච්ච පේපර් සර්වියට් එක ඝන වෙලා තිබ්බේ. ගලවුණාට පස්සේ තමයි ගලවන්නේ. චුට්ටක් අමාරුයි ගලවන්න අර බිත්තරත් ඇලෙනවනේ. ඒක නිසා ඒ ටික ඔක්කොම ගලවලා අයින් කරාම මේ අර නිකන් වෙස් මූණක් ගැලවුවා වගේ එහෙම එනවා. මෙතන පොඩ්ඩක් ගානට හයි වෙලා තියෙනවා. ඒ කරලා බිත්තරනේ ළමයි. එතකොට මේ අපි හොඳට ඔයාලා පාවිච්චි කරන ෆේස් වොෂ් එකකින් හරි සබන් පාවිච්චි කරන්න එපා. ෆේස් වොෂ් එකකින් හරි මොනවා හරි කියන්නේ මේ මූණට ගන්න දෙයකින් මූණ හොඳට සෝද ගන්න. මේ බිත්තර නිසා මේ ගමම ඇඟම සෝදාගත්තොත් හොඳයි ඉතින්. හරිද? මගේ දවසේ වැඩ කටයුතු ටික එහෙමමයි. දැන් මම ඒ පැක් එක දාගෙන විනාඩි 20ට 25ට මේ 25කින් තමයි ගැලවුවේ. විනාඩි 20ක් වගේ යනකොට ඒක ගලලා දිනුනේ. තාම යන්නේ නැහැ උඩ තියෙන මේ ඒ ටික සෝද ගන්න ඕනේ. හරිද? ඒ විනාඩි 25ට ගේයස් කරලා ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් තියෙන රෙදි ටික හොදන රෙදි හොදලා දින සති යන එක අපිට නවත්තන්න බෑ. එතකොට ඉතින් අපේ දවස් ටික යනවා කියන්නේ අපි වයසට යනවා. ඉතින් වයසට ගියාට අපි කවුරුත් ආසයිනේ ලස්සනට ඉන්න. ඉතින් ඔන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් ලොකු වියදමක් යන්නේ නැති දෙයක් තමයි මේ කෝපි කියන්නේ. ඇත්තටම හැම බ්‍රයිට් කරන ලස්සන කරන පැහැපත් කරන මැරුණු සම ඉවත් කරන හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. හරිද? ඉතින් ඔන්න ඔයාට පුළුවන් දවසට සතියට දෙපාරක් ඔන්න ඔය බිත්තර සුදු මදේකුයි කෝපි මික්ස් කරලා ඔය විදිහට පැක් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කෝපි, කඩල පිටි, හාල් පිටි, මී පැණි, ඇලෝවේරා ටිකකුයි අරගෙන පැක් එකක් හදලා මුනේ දාන්න. එතකොට මේ ඒ පැක් එකේදීන් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ මොනවාද පේපර් සර්වියට් මූණේ තියාගන්න. හරිද? ඒක ගාලා විනාඩි 30ක් විතර තියෙන සාමාන්‍ය අතරේ සෝදලා යවන්න තමයි ළමයි තියෙන්නේ. ඉතින් දරුවෝ ලොකු වෙනකන් අපිත් ලස්සනට හිටියොත් ඉතින් දරුවෝ බඳින දවස් වෙනකොට කොච්චර ලස්සනට ඉන්න පුළුවන් වුණත් එහෙම යාලටත් හරි ආඩම්බරයිනේ නේද? ඉතින් එතකොට මහත්යත් කැමතිනේ ලස්සන නෝන කෙනෙක් ගෙදර ඉන්න එකට. ඉතින් මේ දේ හැමදේම හිතලා ඔක්කොටම වැඩිය තමන් ගැන හිතලා ලස්සනට ඉන්න පිරිසිදුවට ඉන්න පුරුදු වෙමු. හරිද? ඊට අමතරව කියන්න තියෙන දේ තමයි ඔයාලගේ පර්සනැලිටි එකට ගොඩක් හොඳයිනේ නේද? ලස්සනට පැහැපත්ව එතකොට පිළිවෙලකට කොණ්ඩේ පීරලා තියෙන එක ඇඳුමද ඒක ඇඳුමකට වැඩිය තියනවා නෑනේ. ඒ තියෙන එක හොඳට පිරිසිදුට සෝදලා ඇඳලා ලස්සනට ගෙදරින් එළියට බහලා යන්න. ඒ වගේම ගෙදර ඉන්නකොටත් හරි ලස්සනට ඉන්න කාටත් ප්‍රියමනාප විදියට. මං කරන එක ගොබ්බ වැඩක් තමයි යන්නේ. කොච්චර මෙව්ව කරත් මූණ මේ පහලට තමයි පිහන්නේ. ඔන්න උදේට මං ඔන්න ඔය විදිහට ඒකත් කරනවා. ඊට පස්සේ මේ වගේ ඔන්න විදිහට පීද ගන්න තියෙනවා. සිනුදු තුවාලයක් වගේ එකක් අරගෙන මෙහෙම දෙත මාත්තු කරගන්න. ඔන්න ඔච්චරයි යන්නේ කරන්න තියෙන්නේ. මේ
මූණට ඇත්තටම අර කලින් තිබ්බට වැඩිය පොඩි එළියකින් වැටෙනවා. ඇත්තටම කරලා බලලා කියන්නකො ඇත්තටම එළියක් වැටෙනවා මූණට. හොඳේ. කෝල් මේ දම්බල දම්බල මොන පාටද? මොන පාටයිද? දම්බල මොන පාටයිද? දැන් මල් පාටයිද? නිල් පාටයි. ආ දැන් මම කරන්න හදන්නේ මෙන්න මේ නිල් කට රොඩු වලින් බීම් එකක් හදන්න. හරිද? ගොඩක් හොඳයි. සෙම තියනවා නම් හොඳයි. පීනසට හොඳයි. ඊට අමතරව මෙන්න මේ නිල් කට රොඩු එකෙන් ඔයාව ලස්සන කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඉතින් ඔයාගේ වයසට යාම පාලනය කරන්නත් මෙන්න මේ නිල් කට රොඩු වලට පුළුවන්. එහෙනම් අපි බීම් එකක් හදලා බලමුකෝ. දැන් ඔන්න අපි මේ ටික අරගෙන මෙන්න මෙහෙම තියෙන කොළවලකට කලවල කරනවා. එකල එල මෙන්න මේ විදිහට මේකට දාගෙන වෙනම කපයකට දාගත්ත තමයි. දාගෙන විර වෙලා උණු වතුර ටිකක් මේකට දාලා ඔයාලට තේ හදන්න යන්නේ. මේ විදිහට තමයි. වහලා සුට්ටලා තැම්බෙන්න තියලා ඔයාලට පුළුවන් මේක සතියට දෙපාරක් හරි තුන්පාරක් හරි බොන්න. හරිද? මම ඔයාලට පෙන්නන්නකෝ. දැන් මෙන්න මේ විදිහට දිනවා. මේකට උණු වතුර එකක් දැම්මම ඔන්න මේක නිල් පාට එනවා. මේ මලේ තියෙන ස්වාභාවික නිල් පාට වතුරට උනා ගන්නවා. හරිද? ඊට පස්සේ මේක නිල් පාට වෙනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කොළ මොනවද කියලා කියන්න. එක જાතියක් නම් දන්නවනේ කොහෙලදලු කියලා. අනිත් ඒවා මොනවද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. හරිම රසයි, කැස්සට හොඳයි. රොටිත් එක්ක මාරම රසක් තියෙන්නේ. ඉතින් ඔන්න හවස් වරුවේ අපි කට්ටිය කරන්නේ ඔන්නව තමයි. දලු කඩන්න ගියාම උඩ දැක්කා තියෙනවා ලිඳක් වගේ. හරිද? ලිඳක් නෙමෙයි ඉතින් වලක් වගේ එකට වතුර පිරিলা. දැන් මේගොල්ලන්ට එතනට යන්න හරි උමනාව. ඒ උනාට ඉතින් බෑ එහෙම යවන්න. මොකද හැම වෙලේම එතනට යන්න පුරුදු නොදින් එහෙම වල පොඩ්ඩක් අවදානන්නේ. දැන් ඔන්න මේ අර්ථන බුරුස් පැදලා පේනවනේ කලිසම් වල හැටි කට්ටියගේ ඔන්න දැන් උඩහට යන්න කල්පනාව. ඉතින් කිව්වට අහන්න කොහොමද යනවා. ඒ හින්දා අපිත් ඉතින් පස්සෙන් ගියා මෙයාලාගේ මොකද කරන්නේ කියලා බලන්න. තියෙන සෙට් එක මෙයාන එක්කෙනා ඇදිනවා. ඇඳුම් හොදලා ඉවරයක් නෑ අපේ අක්කිට එහෙමනම් අපේ කිරුලට මම කෑ ගන්න නිසා එයා වැඩි ඒ වගේ දේවල් කරන්න යන්නේ නෑ. කිරුලි කවුද පිනිදි? මෙතන මොකද කරත් මෙයාලා ගැන අවධානයෙන් ඉන්නේ. අක්කියා පැත්තෙන් ඉන්නවා, දෝනියා පැත්තෙන් ඉන්නවා. මේක චුට්ටක් කියන්නේ මේ ලොකුවට ජඹුර නැහැ. එවනත් ඉතින් චූටි දෙයක් ඇතිනේ ළමයිකට අනතුරක් වෙන නිසා අවධානයෙන් ඉන්නේ. මම Facebook එකට වීඩියෝ කරපු පොඩි ටොපික් එකක් ගැන චූටි දෙයක් යනවා. චුට්ටක් ඔයගොල්ලෝ අහන්න. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම දරුවන් සරණයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක බැලුවට හොඟක් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් ආදරේ ඔයාලා හැමෝටම. ගිහින් යන්න බුදු සරණයි. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් පොඩි ටොපික් එකක් ගැන කතා කරන්න තමයි ආවේ. මෙන්න මේකයි. මට දැන් මේ දවස් ටිකේම Facebook එකේ හැම යනකොට මේ ගැන වැඩිපුර කතා කරනවා දැනුණා. ඉතින් ඒ නිසා මම හිතුවා මට හිතෙනදී කියන්න ඕනි කියලා. එක එක්කෙනා එක එක මත දරනවා. ඒ උනාට ඉතින් මම හිතන විදිය තමයි මෙහෙ. හරිද? මෙහෙමයි. ගොඩක් වෙලාවට ඒක කියන්නේ ගෑනු. හැබැයි ඒක අදාළ වෙන්නේ පිරිමින්ට. එක අම්මයි ගෑනු ඕන තරම් ගන්න පුළුවන්. ඒක වැරදි බොල. අම්මත් එකයි නම් ඉන්න ඕනි ගෑනිත් එක්කෙනයි. හරිද? ඒකට හේතුව තමයි දැන් ඔයාගේ තාත්තා එහෙම හිතුවනම් දැන් අම්ම කෙනෙක් මේ කතාව කිව්වොත් එහෙමල එයාගේ ස්වාමි පුරුෂයා මේ විදිහට හිතුවනම් ඔයාගේ ස්වාමි පුරුෂයාටත් ගෑනු ගොඩයි එක අම්මයි පුතා ඒ විදිහට හිතනවා නම් එතකොට පුතාටත් එක අම්මයි ගෑනු ගොඩයි. ඒක හරියන වැඩක් නෙමෙයිනේ. තමන්ට අම්මට දීලා තියෙන තැන ගෑනිට දෙන්නත් බෑ. ගෑනිට දීලා තියෙන තැන අම්මට දෙන්නත් බෑ. අම්මත් එක්ක හැසිරෙන විදිහට ගෑනිත් එක්ක හැසිරෙන්නත් බෑ. ගෑනිත් එක්ක හැසිරෙන විදිහට අම්මත් එක්ක හැසිරෙන්නත් බෑ. හරිද?
එතකොට දරුවෙක් තමන්ගේ අම්මත් එක්ක හැසිරෙන්නේ ඒ අම්මා කියන අර ෆීලින් එක හිතේ තියාගෙන අම්මා කොච්චර වයස වුණත් අම්මට දරුවෝ කුඩයි වගේම දරුවන්ට ඒ ඉන්නේ අම්මා කියන එක තමයි ඔළුවට යන්නේ. හැබැයි ඉතින් අම්මේ ඔයාගේ පුතා ඔයාගේ ලේලිත් එක්ක හැසිරෙද්දින් එයත් එක්ක හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ, ආදරේ බෙදා ගන්න විදිහ මේ හැමදේම ඔයත් එක්ක ඒ දේවල් කරනවට වැඩිය හාත්පසින්ම වෙනස්. ඒක තේරුම් ගන්න. එතකොට ඔයාගේ පුතාට ඉන්න පුළුවන් එක අම්මයි එක නෝනයි කියන එක තමයි හරි. මොකද ඔයත් ලේඩියෙක් වෙලා හිටියනේ. එතකොට ඒ නැන්දම්මා ඔයාට කිව්වොත් එහෙම එක අම්මයි ගෑනු ගොඩයි ගන්න පුළුවන් කියලා ඔයාගේ මහත්තයා අද ඒක කරලා තිබුණා නම් ඔයාගේ දරුවුන්ට කුඩම්මලා ගොඩක් ඉන්න තිබුණා. දැන් ඉතින් ඔයත් ඒ මතේ එල්බගෙන ඉන්න පිරිමියෙක් නම් ඔයාගේ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. හරිද? මොකද එක අම්මයිනේ ගෑනු ගොඩයිනේ. ඔයාට ගෑනු ගොඩක් ගන්න පුළුවන්නේ. එතකොට ඔයාගේ දරුවන්ටත් කුඩම්මලා ගොඩක් ඉන්න පුළුවන්. එතකොට ඉතින් දරුවන්ට දෙයියන්ගේ පිහිටයි. අපි තේරුම් ගන්න ඕනි මෙන්න මෙච්චරයි. අපි අද අම්මලා තාත්තලා වෙලා හිටියට අපිටත් ළමා කාලයක් තිබුණා. හරිද? එතකොට අපේ අම්මලා තාත්තලා ඒ විදිහට හිතලා විර වෙලා ඒ වගේ තීරණ අරගෙන තිබුණා නම් අද අපිට කුඩම්මලා ගොඩකුත් ඉන්න තිබුණා. හරිද? කුඩම්මලා ගොඩක් විතරක් නෙමෙයි. ඒක ගෑනු පාර්ශ්වය කරා නම් බාප්පලා ගොඩකුත් ඉන්න තිබුණා. හරිද? ඉතින් ඒක නිසා ඕක හරිම මේ සරල කාරණයක්. ඕනම කාන්තාවක් අසාද බැඳලා ගියාම කොහිම හරි ගෙදරක ලේලියෙක් වෙනවනේ. හරිද? එතකොට ඒ ලේලි කියන එක්කෙනාට දරුවෝ ලැබෙනවනේ. එතකොට තමන්ගේ පුතා ගේන නෝනට හරිද? නෝනට තමන් කලින් විඳපු දුක් ගැහැට ඒව දෙනකන් අර මනුස්සයාට සිහියක් නැහනේ. එහෙම කරන්න එපා. හරි කැතයි. හරිද? එයාට නිදහසේ ඉන්න දෙන්න. එයාව දුව විදිහට පිළිගත්තා නම් ওই ප්‍රශ්න මොනාවත් නැහැ. එතකොට තමන්ගේ දුවට මේ තව මේ මහත්තයාට තව දුවලා ගෙනල්ලා ඉන්නවට අම්මලා කැමති නෑනේ. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනි දේ තමයි කොයි ගෑණි වුණත් කොයි පිරිමියා වුණත් එක අම්මයි එකම එක නෝනා කෙනෙකුයි විතරයි ගන්න පුළුවන්. නෝනට ඉතින් ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි දැන් ආර්ථිකෙත් එක්ක වැඩේ කචල් වෙනවා. මොකද ගෙදර ඉන්න එකවත් මේන්ටේන් කරගන්න බැරුව කොහෙද බන් තව එවුන් අරගෙන කරගන්නේ. අන්න ඒ ගැනවත් හිතලා විරලා එක නෝනයි එක අම්මයි කියන මතේ හිටහල්ලා. එතකොට ලස්සනයි. ජීවිතෙත් ලස්සනයි, පවුලත් ලස්සනයි.